ඔන්න එක කාලක කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා භික්ෂුන් වහන්සේලා දෙනමක්. කවුද හිටියේ? භික්ෂුන් වහන්සේලා දෙනමක් හිටියා. ඒ දෙනම හරීම හිතවත්. ඉතින් ඒක ආරාමයක හිටියේ. ඉතින් බණ භාවනා කරගෙන ධර්මයේ සිරීගෙන හිටියා. ආගන්තුකව ආව තව හාමුදුරු කෙනෙක් මෙතෙන්න. දැන් ඒ හාමුදුරුවෝ මෙතන ඉන්නකොට ඉතින් ඒ ගමේ කට්ටිය දානමාන ගේනවා, අප උපස්ථාන කරනවා. ඊට පස්සේ සිව්පසේ හොඳට හම්බ වෙනවා. එතකොට අර පිටින් ආපු හාමුදුරුවන්ට හිතුණා මොකද්ද? මේකේ හැමදාම ඉන්න තියෙනවා නම් හොඳයි කියලා හිතුණා. මොකේද හිතුනේ? අර සිව්පසේට ආසාව ඇති වුණා. ආසාව ඇති වුණා කල්පනා කරා මේ උන්නාන්සේලා දෙන්න හිටියොත් එහෙම මට මේකේ යහතින් වසන්න බෑ. ඒ නිසා මේ හාමුදුරුවෝ දෙන්න එලව ගන්න ඕනේ. ඔන්න ප්‍රශ්නේ පටන් ගත්තු තැන. ඌව හරියට කරනවද නැද්ද කියන්නේ? කරනවා. මම දන්නේ නැද්ද තැන්වල මිනිස් දායකෝ කියන කේලම් තොග මිටි පිටින් කියන්නේ. හාමුදුරුවෝ දෙන්නේ හිටියොත් ලොකු හාමුදුරුවන්ගේ පොඩි හාමුදුරුවන්ට, පොඩි හාමුදුරුවන්ගේ ලොකු හාමුදුරුවන්ට කියලා කොහොම හරි අර හාමුදුරු කෙනෙක් යවන්න ඕනදනේ. සමහරට ඒක හිතාමතා නෙමෙයි කරන්නේ. පොඩි හාමුදුරුවන්ට කට්ටියක් බෙදෙනවා. ලොකු හාමුදුරුවන්ට කට්ටියක් බෙදලා ලොකු හාමුදුරුවන්ට ගිහින් එක එකව කියනවා. ඔහොම කරලා බලන්න විහාරස්ථානවල කොච්චර ભેද බින්නකම් ඇති කරලා තියෙනවද කියලා. වොන් දැන් ඒවට විපාක මොකද වෙන්නේ? දැන් මේ හාමුදුරුවෝ මොකද කරේ? ඔන්න ලොකු හාමුදුරුවෝ ගාවට ගිහින් කියන දැන් ඒගොල්ලෝ ගිහි ජීවිතේ හිතවත් කට්ටිය. කිව්වා ඔබ වහන්සේ ගැන මට අසවලා මෙහෙම කියනවා. ඉතින් කියන්නත් හොඳ නෑ වුණා. කොහොමද කියන්නේ? කියන්නත් හොඳ නෑ. ඉතින් නොකියත් බෑ. මේ මෙහෙමයි ඔය මේ අනිත් නම මෙහෙමයි කියලා කිව්වා. දැන් ඔන්න ඉතින් දැන් හිතේ මේක චුට්ටක් හිටියා. අනිත් නමටත් ගිහින් කියනවා ඔය ටික මොකද්ද කියන්නේ? ඔබ වහන්සේත් එක්ක ඔය අර හාමුදුරේට ඉච්චර පැහැදීම වෙන එක මං එක්කනේ කියන්නේ. ආයේ මගේ මේ කනට ඇහුනේ කියනවා. දැන් මම ඉස්සර මං හිතුවා ඔය කපුටු හත් දෙනාගේ කතාව එහෙම ඔය විහිළුවට කියන කතාව වෙන්නේ කියලා. මම පස්සේ ඔය මිනිස්සුගේ කටයුතු මිනිස්සු ආශ්‍රය කරද්දි තමයි දැනගත්තේ එහෙම දේවල් ඇත්තට මිනිස්සු ගාව තියෙනවා කියලා. සමහර කියපු දේවල් වලට හේතුව පදනමක් නැහැ. දැන් ඒක මිනිසෙක් මෙහි ආවා හදිසියෙ දුවගෙන. මං වෙයි. නෑ මේ කුටි 25ක් තියෙනවා කියලා හාමුදුරුවෝ 25 නමක් ඉන්නවා කියලා බලලා යන්න ආවේ කිව්වා. මං කිව්වා දැන් එහෙම එකක් නැහැ. එහෙම එකක් කියන්න මොකද්ද පදනම කියලා දන්නේ නැහැ. ඉතින් හිතන එක තමයි කියලා තියෙන්නේ. ඒ වගේ හරියට මේ වචනයෙන් බොරුව පතුරවනවා. බොරු කියනවා හරියට. එහෙම කියන්නේ ඇයි කියලා දන්නේ නැහැ ඇත්තටම. මොකද්ද හේතුව කියලා. එහෙම පව් කරගන්නවා මිනිස්සු හරියට. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ කට පරිස්සම් කරගන්න. මේ වචනේ කියන දේ හොඳට පරිස්සම් කරගන්න. වචන ඔහි කතා කරන්න පුළුවන් තමයි අපිට. හැබැයි කතා කරන්න පුළුවන් කියලා මේ වචන විසි කරන්න එපා. හොඳට කල්පනා කරන්න මේ කතා කරන ඒවා මට ප්‍රයෝජනවත්ද? අනිත් අයට ප්‍රයෝජනවත්ද? මේක සත්‍යයක්ද අසත්‍යයක්ද? මේක කේලමක්ද කේලමක් නෙමෙයිද? මේක පරුස වචනයක්ද නැද්ද? මේකෙන් අනුන්ට යහපතක්ද නැද්ද? එහෙම කල්පනා කරලා වචන කතා කරන්න. ඒක නා ගොඩාක් අවබෝධයෙන් ඉන්නේ. එතකොට මෙහෙම කීවට පස්සේ දැන් මේක නිතර කාලයක් කිව්වන් පස්සේ මොකද වෙන්නේ? අර බොරුව ඇත්තක් වුණා. අර හාමුදුරුවෝ දෙන්නම ඒ ආරාමෙන් ගියා යන්න. දැන් ඔන්න එකම නායකයා දැන් ඉතුරු වුණා. කවුද? දැන් මිනිස්සු ඇවිල්ලා ඇහුවා අනේ මේ අර දෙනම කෝ කියලා. කිව්වා ඕන් ඉතින් එකට ඉන්න බැරුව ඕ රණ්ඩු දබර ගලා ඔන්න ගියා යන්න දෙන්නම. කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් මිනිස්සු දැන් මේ හාමුදුරන්ට සලකගෙන ටික දවසක් යද්දී මේ හාමුදුරුවන්ට වික්ෂෝපය ඇති වුණා. මොකක්ද ඇති වුනේ? පසුතැවෙන්න පටන් ගත්තා. එහෙම්මම ලෙඩ වෙලා
එහෙම දුක් විඳලා ලෙඩ වෙලා මැරිලා ගිහින් අවීචි මහ නරකාදී ඉපදුනා. ඒ නිරේ ඉපදිලා ඇවිල්ලා තමයි මේ පූති මුඛ කියන ප්‍රේතයා වෙලා උපදින්නේ. මොකද්ද මේ ප්‍රේතයාට වෙලා තියෙන්නේ? දිව්‍ය වූ සිරුරක් තියෙනවා. ශරීරය අර කලින් කෙනාගේ වගේ මොකද්ද? දෙවි කෙනෙක් වගේ. හැබැයි ඉන්නේ අහසේ. මහ පොළවේ නෙමෙයි ඉන්නේ. කොහෙද ඉන්නේ? අහසේ ඉන්නේ. ඒ වුණාට කට දුර්ගන්ධයි. ඒ වගේම මේ කට වටේට පණුව පිරීලා ඉන්නවා. ඒ කියන්නේ මේ පණුව කටේමයි ඉන්නේ. කට කකා තමයි ඉන්නේ. එතකොට මෙයා වේදනාවෙන් කෑ ගහනවා කියලා කියනවා. ඊට පස්සේ අහනවා ඔබ මොන වගේ කර්මයක් කරලාද කියලා අහනවා මේ ජීවිතයට ආවේ. කියනවා ඉස්සර මං පවිතු භික්ෂුවක්. මං හරියට දුෂ්ට වචන කීවා. ඒ කියලා කියන්නේ අමනාපය තියෙන වචන කීවා. සිල්වත් කෙනෙකුගේ වේශයෙන් පෙනී හිටියා. වචනේ සංවරකමක් තිබුණේම නැහැ. නමුත් මම බඹසර රැකපු නිසා ශරීර සෝභාව වර්ණවත් වුණා. ඒකත් තිබ්බේ නැත්තම් මුකුත් නැහැ. දැකන පුණ්‍ය විපාකයේ වගේම පාප කර්මයක් විපාක දීලා. කේලම් කීම නිසායි මගේ කට කුණු උනේ. මගේ මේ කට කුණු වෙලා තියෙන මොකක් නිසාද? කේලම් කීම නිසායි. දැන් ඔන්න මේකේ දෙකක් තියෙනවා, කාරණා දෙකක්. පළවෙනි එක තමයි අපි අතින් අකුසල් කෙරලා තියෙනවා නම් ඒ අකුසල් නැවත නොවීමට වග බලා ගැනීම. මොකද්ද කරන්න ඕනේ? නැවත කිසි දවසක අකුසල් නොවීමට. යම් කිසි අකුසල කර්මයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අකුසල් ගෙවා දාන්න ඕන ධර්මයේ හැසිරීම. මොකද්ද අපි දැන් කරන්න ඕනේ? ඒ අකුසල් පාප කර්මයට අපි බය නම් අපි කරන්න ඕනේ නැවත නැවතත් මොකද්ද කරන්න? ධර්ම ශ්‍රවණය කරලා ධර්මයේ ඇසිරිලා සිල් අරගෙන බණ භාවනා කරලා ඒක ගෙවා දාන්න ඕනේ. නැත්තම් ඒකේ සැරබාල වෙන්නේ නෑ, අකුසලේ අපි කරා එනවා. ඒතකොට අපි ධර්මයේ ඇසිලා ඒක ගෙවා දාන්න ඕනේ. ඒක තමයි කාරණාව. දැන් සමහර වෙලාවට මෙහෙම තියෙනවා. දැන් සමහර ධර්ම දේශනාවලට ගිහිල්ලා ඔන්න බණ කියන දැන් අපි හිතමු නිරේ ගැන කියන්න පටන් ගත්තා කියලා. ගොඩක් වෙලාවට කරන්නේ යම්කිසි අකුසලයක් අපි මේ මිනිස්සු අතින් මේ කාම ලෝකයේදී අකුසල් නොවන කෙනෙක් නෑ. ඒකට හේතුව මේ පංචකාමයට එක්ක ඉද්දී අකුසල් කෙරෙනවා. මොකද හේතුව ලෝකේ කවුරුත් කුසල් අකුසල් ගැන කියලා දෙනවද? නෑනේ. බුදුරජාණන් වහන්සේ පහළනහම තමයි අපි ඒක ඉගෙන ගන්න. අපි ඉගෙන ගත්ත දවස් ඉඳලා ධර්මයේ ප්‍රයෝජනට ගත්තොත් අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන්. හැබැයි සමහර අය කරන්නේ මොකක්ද දන්නවද? ඒ කොටස මගේ ඇරලා දාලා එයා යනවා. එතකොට එයා යන්නේ මොකක් අරගෙනද යන්නේ? අර කරපු අකුසල් ටිකක් අරගෙන යන්නේ. නෑ, ඒ ටික දැන් හලලා දාන්න ඕනේ. ඒ ටික අත්හැරලා දාන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. කියනවා පින්වත් නාරදයන් වහන්සේ, දැන් ඔබ වහන්සේ මාව දැකගත්තනේ. ලෝවට අනුකම්පා ඇති බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා යම් කුසලයක් වදාරයිද මාත් දැන් ඒක ගැනම කියනවා. අන්න කියනවා එදා බුදුරජාන් වහන්සේලා යමක් දේශනා කළා නම් මම ඒක ඇහුවේ නෑ. කවුද මේ කියන්නේ? මේ ප්‍රේතයා කියන මොකද්ද? එදා බුද්ධ ශාසනයේ ඉඳලත් ඒ බුදුරජාන් වහන්සේගේ වචනය පිළි අරගෙන මම කටයුතු කරේ නෑ. එදා එහෙම කරා නම් මෙහෙම විපත්තියක් වෙන්නේ නෑ. කියනවා කේලාම් නම් කියන්න එපා. දැන් කාටද මේ කියන්නේ? මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිසුන්ට කියනවා මොකද්ද? කේලම් නම් කියන්න එපා. මේ මට වෙලා තියෙන දේ පේනව නේද කියලා අහනවා. බොරු නම් කියන්න එපා. මේ මට වෙලා තියෙන දේ පේනව නේද කියලා අහනවා. එහෙම නොකර හිටියොත් ඔබට සැප කැමති දෙවියන් අතර උපදින්න පුළුවන් කියනවා. දෙවියන් අතර උපදින කාරණා දෙකක් තියෙනවා කියනවා. එකක් තමයි කියනවා තියෙන දෙයින් නමුත් යමක් දන් දීම. ඊට පස්සේ කියනවා සත්‍ය ගරුක වීම. මොකද්ද තියෙන්නේ? ඇත්ත කියන්න ඕන. බොරු කියන්න බෑ. සත්‍ය ගරුක වීමත් තමන් ළඟ තියෙන දෙයින් නෑ නොකිය තියෙන දෙයින් යමක් හරි දන් දෙනවා. අපි ඊට බත් කන වෙලාවේ ආවා. අපේ කෑම එක විතරයි තියෙන්නේ. ඒතකොට දැන් කියනවා ඉතින් කෑම නෑ කියලා කියන්නත් පුළුවන්. දැන් එයා
තමන්ගේ පිඟාන දීලා නිකන් ඉන්නවා. එතකොට එයා දුන්නේ කොයි තියෙන දෙයක්ද? තියෙන දෙයක් දුන්නේ. තියෙන දෙයින් නමුත් ටිකක් හරි බෙදා හදා ගන්නවා නම්, ඒ වගේම ඇත්ත කතා කරනවා, බොරු කියන්නේ නැත්නම් ඒකෙන් සුගතියේ උපදිනවා කියලා කියනවා.